හොරකැලේ ගොවිපළ අක්කර 800ක වපසරියකින් යුක්තයි. මෙහි සත්ව පාලනයට අමතරව පොල්වගාවද පවත්වාගෙන යන අතර ඉන් අක්කර 20කට ආසන්න ප්‍රමාණයක පොල්වගාව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. ඊට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අක්කර 5ක පමණ ප්‍රමාණයක පොල්වගාවට නුසුදුසු සිලිකා වැලි ව්‍යාප්තව තිබීමයි. පතල්හා භූවිද්‍යාවකින් පැමිණලා මෙතෙන්ට ඒගොල්ලෝ පස් සාම්පල් චෙක් කරලා කිව්වේ මෙම භූමියේ සිලිකා වැලි ප්‍රතිශතයක් තියෙනවා. ඒක ඇත්තටම වාණිජ වටිනාකමකින් යුක්ත වැල්ලක් මෙතන තියෙනවා කියලා. පරිසර අමාත්‍යාංශයත්, කෘෂිකර්ම පීඨය, පතල්හා භූවිද්‍යාව, අනික් රජයේ ආයතනයන් සමග එක් වෙලා අපි බැලුවාම ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලය තීරණය කරා අඩි 3ක පමණ උඩපසක් ඉවත් කරලා නැවත පස් පුරවලා මේකේ පොල් වගාව නැවත ආරම්භ කරන්න. සිලිකා වැලි ඉවත් කිරීමෙන් පසු එම භූමි ප්‍රදේශයේ පොල් වගාව යලි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් මෙවැනි ගොවිපළවල් 32ක් මෙවන විට දිවයිනේ ක්‍රියාත්මක අතර එම ගොවිපළවල ස්වභාවය අනුව නිසි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.